රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ නිම්නයේ කල්තොට කිරිමකුළුගොල්ල දියවින්න සහ කෝරගල යන ප්‍රදේශවල කඳුකරේ පුරාවිද්‍යා කැණීම් සිදු කෙරෙන්නේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රමුඛ දේශීය පර්යේෂණ කණ්ඩායමක සහභාගීත්වයෙන්. එහි ගුහා විහාරවල සිදු කළ කැණීම්වලදී භික්ෂුන් වහන්සේට සිදු කෙරුණු පූජා ගැන තොරතුරු ඇතුළත් සෙල්ලිපි හමු වී තිබෙනවා. ඒවා මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කළ එනම් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසරත් පෙර කාලයේ ඒවා බවට සාක්ෂි ලැබී ඇති අතර පුරාවෘතවල සඳහන් යක්ෂ, දේව සහ නාග යන ගෝත්‍රික කොට්ටාශ මෙලෙස භික්ෂුන් උදෙසා පූජාවන් සිදු කර ඇතැයි තහවුරු වන බව මහාචාර්යවරයා සඳහන් කළා. කටාරම් කොටපු ගල් ගුහා වර්ග දෙකක් තිබෙනවා. සෙල්ලිපි සහිත, සෙල්ලිපි රහිත. සෙල්ලිපි රහිත ගල් ගුහාවල අපේ හාමුදුරනේ අපි පරීක්ෂා කරාම ඒවා කටාරම් පවා බිම වැටිලා. ඒවා ඊටාම පෞරාණික කාලයක කටාරම් කොටපු ගල් ගුහා. නමුත් කල්තොට කිරිමකුල් ගොල්ලේ එක සෙල්ලිපියක කියනවා මේ ගල් ගුහාව අපි නම් කරනවා පටිබහන කුටේ. පටිබහාන කුටියයි. අශ්වදේවගේ පුතා ශීතදේව මම පූජා කරන්නේ පටිබහාන කුටියයි. ලංකාවේ කොහෙවත් නැහැ. එහෙම වචනයක් පාවිච්චි. ටැංකැටියේ ලිපියක තියෙනවා කල්තොට මේ ගුහාව පූජා කරන්නේ අපරිමිත ලෝක ධාතුය අගතානගත චතුතිස සකසතිනේ. අප්‍රමාණ ලෝක ධාතුවෙන් වැඩි ආවුද නොවැඩි ආවුද මහා සංඝරත්නයටයි මේ ගුහාව දෙන්නේ. මෙම ප්‍රදේශයේ කිලෝමීටර් 12ක් පුරා විහිදුණු කඳු බෑවුමක ගුහා විහාර 50ක් පමණ දැනට පර්යේෂණයට ලක් කර තිබෙනවා. තවත් ගුහා විහාර 300ක් පමණ එහි ඇතැයි විශ්වාස කරන අතර මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වා දෙන්නේ අදාළ කැණීම් වලින් සැඟවුණු තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වී ඇති බවයි. අපිට එතනට යනකොට නොතිබිච්ච අදහස් කීපයක් අපිට දැන් මතුවලා තියෙනවා. එකක් තමයි අපිට අදහසක් ලැබිලා තිබෙනවා අපේ හඳුනේ සමාවෙන්න. මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමට කලින් අපේ රටේ බුදුදහම පිළිබඳ අදහසක් තිබුණයි කියන කාරණේ.